ආයුබෝවන් අත්වලව සාදරයෙන් පිළිගන්නවා ඉක්මන් සෙලින් YouTube channel එකට. අදත් අපි ඔයාලට ගන්න තියෙනවා අඩුවට ගන්න පුළුවන් ඉඩම් නිවාස 10ක් ගැන. අද ලිස්ට් එක ගැන කියනවා නම් අද ලිස්ට් එකේ තියෙනවා ඉඩම් එකක් සහ නිවාස 9ක් තමයි අද ලිස්ට් එකේ තියෙන්නේ. මේ සියලුම ඉඩම් නිවාස සාමාන්‍ය මිල ගණන් යටතේ තමයි ඔයාලට අලෙවි කරන්නේ. රැඳිලා ඉන්න වීඩියෝ එක අවසානයේ වෙනකන් ඔයාගේ ඉඩමෝ නිවස මේ අතර තියෙන්න පුළුවන් නිසා වටිනා ඉඩම් නිවාස අඩුවට මිලදී ගන්න ඉක්මන් සෙලින් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊට පැත්තෙන් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් මේ දන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයාගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. අංක 10 අංක 10 තියෙනවා මොනරාගල දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ බිබිල නගරයට ආසන්නයෙන් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 20ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක් සාලයක් මුළු තංගියක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකනුත් තියෙනවා. ඉතින් ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 26,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. වැඩි විස්තර දැනගන්න යට තියෙන දුරකථන අංකයට කතා කරන්න. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 9 අංග 9 තියෙනවා අංග සම්පූර්ණ නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ 124 මහරගම ඉහළ බෝපේ බස් පාරට ආසන්නයෙන් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් වෙල්ලෑකටත් මායින්ව තමයි තියෙන්නේ. ඒ වගේම මේ නිවසේ ඉඳලා අංගම්පිටිය දුම්බර ස්ථානට තියෙන කිලෝමීටර් 1ක දුරක්. ඒ වගේම SLT කැම්පස් එකට කිලෝමීටර් 2කමාරක දුරක් තියෙනවා. මීපේ නගරයට සහ හයි ලෙවල් පාරට කිලෝමීටර් 3ක දුරක් තියෙනවා. පාදුක්ක නගරයට කිලෝමීටර් 4ක දුරක් තියෙනවා. ඉතින් කොළඹට තියෙන කිලෝමීටර් 33ක දුරක්. ඒ වගේම තමයි ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 10ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 2ක් සාලයක් මුළු තංගියක් සහ බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකනුත් තියෙනවා. ඉතින් නියමිත වාස්තු විද්‍යානුකූලව ඉදිකරපු නිවසක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. හදිසි මුදල් අවශ්‍යතාවයක් මත අලෙවි කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක් කර ඔප්පු තියෙන නිසා ඔයාලට ගැටලුවකින් තොරව මේ නිවස මිලදී ගන්න පුළුවන්. ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 39ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 8 අංක 9 තියෙනවා රත්නපුර දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ රත්නපුර පල්ලේ බැද්දේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 20ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 2ක් සාලයක් මුළු තංගියක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකනුත් තියෙනවා. ඉතින් මේ නිවසේ ඉඳලා බස් පාරට තියෙන්නේ මීටර් 200ක් වැනි අවම දුරක්. ඒ වගේම තමයි ඔප්පුව ගැන කියනවා නම් බලපත්‍ර ඔප්පුවක් තමයි තියෙන්නේ. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 20ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඒ වගේම මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 7 අංක 9 තියෙනවා පාදුක්ක නගරයට අසන්නයෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ පාදුක්ක බෝපේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා කොළඹ ඉංගිරිය ප්‍රධාන පාරට තියෙන කිලෝමීටර් 2කමාරක දුරක්. ඒ වගේම ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 8කමාරක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් නිවස රංග දැනට අඩක් තමයි වැඩ නිම කරලා තියෙන්නේ. ඒ වගේම ජල විදුලි පහසුකනුත් තියෙනවා. මේට පෙන්න අඩි 12ක පමණ මාර්ගයකුත් තියෙනවා. ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක් කර ඔප්පුත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 15ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේකෙත් මම යටින් දුරකථන අංකය දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 6 අංකල් තියෙනවා වටිනා කියන අංග සම්පූර්ණ නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර නගරයට කිලෝමීටර් 6ක දුරකින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් හරියටම කියනවා නම් අරපිංචවත්ත හිදල්ලන රත්නපුර තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 16ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක් සාලයක් කැම කාමරයක් මුළු තැන්ගියක් නාන කාමර 2ක් තියෙනවා. ඒ වගේම
පිටතින් වැසිකිලි දෙකකුත් මේ නිවසේ ඉදි කරලා තියෙනවා. ඉතින් නිවසේ කාමරවල අල්මාරි සවි කරලා තියෙනවා. මුළුතැන්ගේ පැන්ට්‍රි කබඩ් සවි කරලා තියෙනවා. තට්ටු දෙකේ නිවසක් පාලමාලය සම්පූර්ණයෙන්ම වැඩ නිම කරලා තමයි තියෙන්නේ. නිවසේ ඉදිරින් ව්‍යාපාරික ස්ථානයකුත් තියෙනවා. ඒක තට්ටු දෙකට ඉදි කරලා තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකමක් තියෙනවා. නිරවුල් ඔප්පුත් තියෙන නිසා ඔයාලට ගැටලුවකින් තොරව මේ නිවස මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ඉඩම තුල විවිධ පළතුරු වර්ග සහ තැඹිලි තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 155ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේ නිවස තමයි අද ලිස්ට් එකේ තියෙන වටිනාම නිවස. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඒ වගේම මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 5 තියෙනවා ඊටමත් අඩුවට ගන්න පුළුවන් ඉඩමක් ගැන. මෙතන පිටලා තින්නේ ඉමදුව යක්කමුල්ල බස් පාරට මුහුණලා මායක් අඩුව හන්දේ තමයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 20ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ පර්චස් 20ක ඉඩම් ප්‍රමාණය ඔයාලට අලෙවි කරන්නේ රුපියල් ලක්ෂ 9ක මුදලකට තමයි අලෙවි කරන්නේ. වැඩි විස්තරයක් නම් සඳහන් කරලා නැහැ. වැඩි විස්තර දැනගන්න යට තියෙන දුරකථන අංකයට කතා කරන්න. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ ඉඩම මිලදී ගන්න පුළුවන්. අංක 4 තියෙනවා මොනරාගල දිස්ත්‍රික්කය තුළම මිලදී ගන්න පුළුවන් අංග සම්පූර්ණ නිවසක් ගැන. මේ නිවස නැවත පළ කිරීමක්. මේ නිවස පිහිටලා තින්නේ බිබිල නගරයට ආසන්නෙන් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 20ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර දෙකක් සාලයක් මුළු තැන්ගයක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකමක් තියෙනවා. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 28ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 3 තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් අංග සම්පූර්ණ නිවසක් ගැන. ඉතින් මේ නිවසත් නැවත පළ කිරීමක්. මේ නිවස පිහිටලා තින්නේ නාරම්බොල පොල්ගාවෙල බස් පාරට මීටර් 500ක් දුරකින් උඩපළ ප්‍රදේශය තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා බස් පාරට තියෙන්නේ මීටර් 500ක දුරක්. ඒ වගේම ගිරාඹේ ස්ටේෂන් එකට කිලෝමීටර් 1 මීටර් 300ක දුරක් තියෙනවා. කුරුණෑගල 6 ප්‍රධාන පාරට තියෙන්නේ කිලෝමීටර් 2.5ක දුරක්. ඒ වගේම පොල්ගාවෙලට කිලෝමීටර් 6ක දුරක් තියෙනවා. නාරම්බලට කිලෝමීටර් 13ක දුරක් තියෙනවා. ඒ වගේම තමයි ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 16 ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවස ගැන කියනවා නම් නිවසේ තියෙනවා සාලයක්, නිදන කාමර 3ක්, කෑම කාමරයක්, මුළු තංගයක් සහ පිටතින් ටොයිලට් එකක් තියෙනවා. වගේම ඉදිරි පිටින් වරන්ඩාවකුත් මේ නිවසේ තියෙනවා. ලිංචල පාසුකම් සහ විදුලි පාසුකම්ත් තියෙනවා. ඉඩම වටේටම කම්බි වැට ගහලා තියෙනවා. ඉතින් ඉඩමට එන්න අඩි 12ක පමණ මාර්ගයකුත් තියෙනවා. ඔප්පුව ගැන කියනවා නම් නිරවුල් ඔප්පුත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 34ක මුදලකට තමයි අලෙවි කරන්නේ. පරීක්ෂාවෙන් අනතුරු මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 2 වල තියෙනවා හදිසි මුදල් අවශ්‍යතාවයක් මත අලෙවි කරන නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ නෙළුව මාවිට තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 45ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවස ගැන කියනවා නම් නිවසේ දැනට ඉදි කරලා තියෙන්නේ නිදන කාමර දෙකක් සහ සාලයක් තමයි ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම ජල විදුලි පහසුකම්ත් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 20ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා වැඩි විස්තර අරගෙන ඒ වගේම මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 1 තියෙනවා වාරියපොළ නගරයට ආසන්නයෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තින්නේ වාරියපොළ නගරයට කිලෝමීටර් 10ක දුරකින් කලගමුව හරහා වාරියපොළ බස් පාරට කිලෝමීටර් 2ක් ඇතුළට වෙන්න තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 17ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක් සාලයක් මුළු තංගයක් තියෙනවා. ඒ වගේම ලිංචල පහසුකම් සහ විදුලි පහසුකම්ත් තියෙනවා. ඔප්පු ගැන කියනවා නම් නිවැරදි සින්නක් කර ඔප්පු තියෙන නිසා ඔයාලට ගැටලුවකින් තොරව මේ නිවස මිලදී ගන්න පුළුවන්.
ඉතින් නිවසරන් දැනට සුළු වැඩ ප්‍රමාණයක් කරන්න ඉතුරු වෙලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 23ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් හැමගෙත් මම ඉතින් දුරකථන අංකය දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. ඉතින් අදත් මම ඔයාලට ගෙනාවා එකම වීඩියෝක් තුල නරඹන්න පුළුවන් ඉඩම් නිවාස 10ක් ගැන. මේ වීඩියෝ එක හොඳයි කියලා තරම ලයික් එකක් දාලා ඔයා හොයන ඉඩම නිවස ඔයා හොයන දිස්ත්‍රික්කය හෝ ප්‍රදේශය පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක තවත් කාට හරි වැදගත් කියලා තමයි ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ සෝල්ට දිගටම බලන්න පුළුවන් යට තියෙන subscribe බටන් එක ක්ලික් කරලා subscribe කරලා තියාගත්තොත් ඊට අපිටින් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් මේ දාන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයාගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි ආයෙත් මේ ඔයාලට සුබ දවසක්.